හිතවතුනි අද 2025 නොවැම්බර් මාසේ 13 වෙනිදා අපි මේ අද කරන්න යන්නේ බයෝඩයිනමික් ඇග්‍රිකල්චර් වල නැත්නම් සිංහලෙන් කියනවා නම් ජෛවගතික ගොවිතැනේ ප්‍රධානම නිෂ්පාදනය නැත්නම් ප්‍රධානම පිළියෙල කිරීම වන BD 500 එහෙම නැත්නම් අං පොහොර නිපදවන්න තමයි අද අපි මේ යන්නේ. මේ අම් පොහොර නිපදනකොට ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙනවා කිරි එළදෙනුන්ගේ අං. අපි මෙතන යොදාගෙන තියෙනවා අද මේ අම් පොහොර නිපදවීම සඳහා කිරි එළදෙනුන්ගේ අං 350ක් පමණ. එතකොට මෙතෙන්දී අපි කරන්නේ කිරි එළදෙනුන්ගේ අං අරගෙන ඒ අඟට අං වලට කිරි එළදෙනුන්ගේම ගොම දානවා. කිරි එළදෙනුන්ගේම ගොම මෙන්න මේ විදිහට දානවා. දැන් අඟ ඇත්තටම හැඩයත් එක්ක ඇතුළටම මේ ගොම ටික ඇතුල් වෙන්න ඕන නිසා අපි පොඩි බෝල හදලා ඒ බෝල ඉස්සෙල්ලාම චුට්ටි බෝල ඉස්සෙල්ලාම මේ අඟට දානවා ඇතුළටම යන්න. ඊට පස්සේ අපි ගොම වලින් මේක ඊට පස්සේ සාමාන්‍යයෙන් ගොම වලින් සම්පූර්ණයෙන්ම මේ අඟ සම්පූර්ණයෙන් පුරවලා දානවා. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම පුරවනවා. මේ පුරවලා මේ පුරවපු අං අරගෙන අපි අඩි 1.5ක් විතර ගැඹුර වලක මේක වල දානවා. වල දානකොට යොදාගන්නේ ඒ වල හොඳ පොහොර පස් වලින් තමයි අපි වහන්නේ. ඔබට පේනවා දැන් මෙතන මේ වහනවා. හොඳ පොහොර පස් වලින් තමයි කොම්පෝස්ට් සහිත පොහොර පස් වලින් තමයි මේක වහන්නේ. මේ විදිහට පොහොර පස් වලින් අඩි 1.5ක් යට පොළවේ පොහොර පස් අඟල් දෙකක් විතර දාලා ඒ මත මේ අන් තියනවා. අං මේ විදිහට තමයි තියන්නේ. අඟ මේ ඔබට පේනවා අඟ තියලා ඒ අඟට වැටෙන්නේ නැති වෙන්න තව පස් ටිකක් එකතු කරනවා. ආය අම් පේලියක් මේ විදිහට තියෙනවා. ඉතින් ලෝකයේ විවිධ රටවල් වල මේ විදිහට මේ අං තැම්පත් කරන ආකාරයේ විවිධ විදිහට කරනවා. සමහරු මේක පැතිලි හරස් අතට දාලා තියෙනවා. නමුත් ලංකාවේ බොහෝ දෙනෙක් මේක කරන්නේ මේ ගොවිතැන කරන කට්ටිය ඉන්දියාවේ වගේ රටවල් වල බොහෝ රටවල් වල වැඩිපුරම කරන්නේ එළදෙනගේ ඔළුවේ අඟ තිබ්බේ ආකාරයටම මේ විදිහට පොළවේ අඟ ප්ලේස් කරන එක නැත්නම් තැම්පත් කරන එක. මේ විදිහට මේ විදිහට තැම්පත් කරලා ඊට පස්සේ මේක පස් වලින් වහනවා. පස් වලින් වහලා අපි මේක වටේට සලකුණු කරනවා මෙතන හරියට හඳුනා ගන්න තැන. ඊට පස්සේ මෙතන අපි බෝඩ් එකක් ගහනවා. ඒ බෝඩ් එකේ තියෙනවා මේ අං කොච්චර දවසක් මේ ඇතුලේ තියනවාද පොළොවේ යට. ඊට පස්සේ කොච්චර අම් ප්‍රමාණයක් තියනවාද. එතකොට මේක ගොඩ ගන්න කවද්ද කියලා. සාමාන්‍යයෙන් යුරෝපා රටවල් වල නම් මේක සීත කාලේ තමයි පොළොවේ යටට දාන්නේ. දාලා මාස 6ක් තියලා සීත කාලේ ඉවරනකොට ගොඩ ගන්නවා. නමුත් ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල මාස 6ක් තියන්න ඕනේ නැහැ. මාස 3ක් තියලා අපිට මේක ගොඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ බෝඩ් එක ඔබට පේනවා. අපි අද 2025 11 වෙනි මාසේ 13 වෙනිදා මේ අන් 250ක් වල දානවා. ඊට පස්සේ අපි මේක ගොඩ ගන්නවා 2026 දෙවනි මාසේ 13 වෙනිදා. මේක ගොඩ අරගෙන මේ අංගක තියෙනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 60ක් 70ක් 80ක් ග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණයක් එයාගේ සයිස් එක අනුව ප්‍රමාණය අනුව මේ අමු ගොම අල්ලනවා. කිරි එළදෙනුන්ගේ ගොම. ඊට පස්සේ මේ ගොම ටික පර්මන්ටේෂන් වෙලා තසවීම වෙලා පොළොවේ යටදී වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා වෙන දේවල් මේකේ. ඒක වෙන දවසක් කතා කරමු. ඒ ටික වෙලා අපි මාස 3න් ගොඩට ගන්නකොට සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ක් 40ක් 50ක් 60ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ එක අංගක තියෙන ප්‍රමාණය අක්‍රයකට ඇති. මුළු අක්‍රයකටම අක්‍රය සරු කරගන්න මේ එක අංගක තියෙන ප්‍රමාණය ඇති. ඒ කියන්නේ ග්‍රෑම් 25 ඕන වෙන්නේ අක්‍රයකට එක අංගයි. ග්‍රෑම් 25 ඕන වෙන්නේ. ග්‍රෑම් 25ක් අරගෙන වතුර ලීටර 13ක පයක් කලවම් කරලා දියසුලියක් හැදෙන විදිහට ආපහු දියසුලිය කඩලා ඒ විදිහට පයක් කලවම් කරලා ඒවා අපි අපේ ඉඩම් වලට ඉඩම සරු කරගන්න පොළව සරු කරගන්න යොදනවා අපේ භෝගය අනුව. අපේ භෝගය පළතුරුද, අපේ භෝගය අල භෝගයක්ද, අපේ භෝගය මල් භෝගයක්ද, අපේ භෝගය කොළ භෝගයක්ද, ලීෆ් ඩේස්, ෆෘට් ඩේස්, ෆ්ලවර් ඩේස්, රූට් ඩේස් කියන දවස් හඳුනගෙන ඒ අනුව හඳේ ඩිසෙන්ඩින් පීරියඩ් එකේ ඒ කියන්නේ හඳේ අවපක්ෂේ
හවස් වරුවේ මේවා යොදනවා. මේවා යෙදුවට පස්සේ තියෙන ප්‍රතිලාභ මොනවද කියන එක සම්බන්ධව අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් මේ විදිහට ලෝකේ රටවල් 100කට ආසන්න ප්‍රමාණයක මේ සුදුසු කාලයේදී මේ අං වලදාලා ඒ රටවල් ගොවියෝ මේ ප්‍රයෝජනයට ගන්නවා. මේ අං වල තියෙන ගුණය, මේ අං වල තියෙන ශක්තිය, විශ්වයෙන් එන ශක්තිය, අංගේ හැඩයට විශ්ව ශක්තිය ඇදලා ගන්න ආකාරය හඳුනගෙන තියෙනවා. ඒ සම්බන්ධව කරපු විශේෂඥයෝ ඒ හඳුනා ගැනීම ප්‍රායෝගිකව මහ පොළොවේ දක්නට ලැබෙනවා. ඒ විශ්වාසය දැක්ම ප්‍රායෝගික අත්දැකීම අනුව මේ විදියට අංවල දැමීම ලෝකයේ රටවල් වල හැම රටකම වාගේ දැනට කෙරීගෙන යනවා. ඒ ගොවින් කණ්ඩායම් විසින් මේ ගොවිතැන විශ්වාස කරන ගොවින් කණ්ඩායම් විසින්. ඉතින් අපිත් මේ වැඩේ කරනවා. අපිත් මේ වැඩේ තියෙන ප්‍රතිලාභ මොනවද කියලා බලමු. අපි ඉදිරියේදී මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කරමු. එතකොට බොහොම ස්තුතියි එහෙනම් ඔබ මේ අවස්ථාවේදී අපි සමග අපේ මේ විශේෂ වැඩේට ඔබවත් හවුල් කරගන්නට ලැබීම ඇත්තටම සතුටට කරුණක්. අපි ඉදිරියේදී තවත් මේකේ තියෙන ප්‍රතිලාභ සම්බන්ධව ඉස්සෙල්ලා කිව්වා වයි කතා කරමු. බොහොම ස්තුතියි.